සුබ දවසක් හැම දිනාටම අද අපි ශ්‍රී පාද කරුණාකරන දෙන්නේ පලාබද්දල කීර්තිසී රාජසිංහ රජමහා විහාරය ළඟ ඉඳන්. ඉතින් ඉඳන් තමයි පටන් ගන්නෙ අපි මේ පන්සල වැඳ පුදාගෙන අපි කරුණාකරන හදන්නේ සිරිපා කරුණාව. මෙන්න මෙතනින් තමයි ගමන පටන් ගන්න තියෙන්නේ අපිට දැන්. අපි දැන් ඉන්නේ උඩ පවනැල්ල පොලිස් මුරපොළ ළඟ. එතන පොලිස් මුරපොළ ළඟ තමයි අපි ඉන්නේ. එතන ලස්සනයි පරිසරය. මෙතන ලස්සන දර්ශනයක් පේනවා. එකයි ගත්තේ වීඩියෝ එක. මේ ඇත කඳු ටිකක් පේනවා. අපි පල්ලෙහා එනකොට නම් අවුව පායලා තිබ්බේ මේ දැන් ටිකක් අඳුරු කරලා තිනවා මේ පොඩ්ඩක් මේ ගස් නිසාත් වෙන්නේ නැති මේ උගලන්ට පේනවා ඇති. කොහොමත් උඩ හවස වහිනවා කියලා තමයි පල්ලෙහා කට්ටිය කිව්වේ. බලමු ඉතින් අපි රේන් කෝට් එකම අරගෙන ආවේ. දැන් ඉතින් අපි යන්න හදන තව ටිකක් යන්න තියෙනවා. දැන්ට පඩි කීයක් කියලාද? පඩි 2100ක් කියලා තියෙනවා. 11000 ගාණක් යන්න තියෙනවා. දැන් අපි මේ යන්න හදන්නේ මෙන්න මෙහෙන් තමයි යන්න තියෙන්නේ. මේ උඩ පේන්නේ පඩි පෙළ. මේ ගහක ගහලා තිබ්බ පොඩි උපදේශයක් ඒකත් පොඩ්ඩක් බලාගෙන අපිට වටිනවා ඒක. ආදායමිකව වියදම් නොකරමින් සියල්ල සම්බරව පවත්වාගෙන ජීවන රටාව සමජීවි කතා. මේ ඔක්කොම තියන්නේ මේ රක්ෂිතය. මේ වටේම තියෙන රක්ෂිතය. තව යන්න තියෙන උඩට අපි යමු. සාමාන්‍යයෙන් සිරිපාදේ නගිනකොට ඉහළට නගින අයයි පහළට නගින අයයි කවි වලින් අදහස් හුවමාරු කර ගන්නවා. ඒ වගේ කට්ටියක් අපිටත් හම්බුණා. ඔයගොල්ලන්ට බලද හැකි එක. නගලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. එලේ නගින් දෝම් පුතා අග්ගලකං දෝම් පුතා අපේ බුදුන් අපි වැන්දා එරිතුරුන් අපි වැන්දා ලංපතුල අපි වැන්දා. දැන් ඉන්නේ අපි මේ ලිහිණි හෙල කියන තැනේ. මෙතන මේ කතා පොතක් තියෙනවා මේ ලිහිණි කියලා එක්කෙනෙක් මේ මෙතන ප්‍රපාතයෙන් පැනලා සිරිපාදේ වැඳ ගන්න බැරුව මේ දිවිනසා ගත්තා කියලා. ඒකෙන් තමයි මේ නොටිස් එකේ තියෙන්නේ. තවත් කතාවක් තියෙනවා යාගේ ළමයාත් එක්ක මෙතනින් පැනලා සියදිවි නසා ගත්තා කියලා. කොහොම හරි මෙතන ඉඳන් අර කෑ ගහනකොට අර එහා පැත්තේ තියෙන පර්වතේ ඒ හඬ වැදිලා දෝංකාරය තමයි ඔය ඇහෙන්නේ. මේ ලිහිණිල කියලා බෝඩ් එකක් තියෙනවා. මෙතන මේ වැටක් දාලා තියෙන්නේ ආරක්ෂිත. මොකද මේ එහා පැත්තේ ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. මෙන්න මෙතන මේ මෙතනින් එහා ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. මේ ගස් වලින් වැහලා තියෙන එහා පැත්තේ අර තියෙන කන්දෙන්ට වැදිලා ඒ දෝංකාර දෙන ශබ්දේ තමයි ඔය ආයි උත්තරයක් දෙනවා වගේ ඇහෙනවයි කියන්නේ. මේ ප්‍රධාන පඩි පෙළට අමතරව මේ පොඩි ෂෝට් කට් එහෙමත් තියෙනවා. මේ දැන් ඒ වගේ තැනකින් තමයි යන්නේ. පොඩක් කැලේ පාර. ඉතින් පඩි පෙළ මග හැරලා මේ මෙතනින් පොඩ්ඩක් යනවා.
පොඩ්ඩක් මෙතන ගමන අමාරුයි බයි කැලේ ඇතුළෙන් තියෙන. මේ ගල් වලින් තමයි යන්න තියෙන්නේ. දුෂ්කර මාර්ගයක්. මේ ගල උඩින් යන්න තියෙන මෙතන අර ප්‍රධාන පරිපලට තමයි සම්බන්ධ වෙන්නේ. මේ ප්‍රධාන පරිපලත් එක්ක මේ ඉස්සර පාවිච්චි කරපු පරණ පරිපල තියෙනවා මෙතන. ඒ නැති මේකේ වතුර පාර දින දියසීරාව. එතන මේ මොනවද කොටලක් තියෙනවා සිංහලෙන් මේ ගලේ. මේ තියෙන්නේ මේ පරණ පරිපල. මේක දැන් වතුර තමයි ගලන්නේ මේ දියසෙවල වැඳිලා. මේකත් එක්කම තියෙනවා මෙතන දැන් තියෙන පරිපල. ඒත කන්දක් පේනවා මීදුම මේලා. තියෙන්නේ මේ මීදුමෙන් ඇහිලා තියෙන කන්ද. අපි දැන් ඉන්නේ මේ කළුගඟ පටන් ගන්න තැන. මෙතනින් තමයි පටන් ගන්නවා කියලා සැලකෙන්නේ. මේ මෙතන මේ දියපාරමේ තියෙන මෙන්න මේ කළුගඟේ මූලාරම්භය. මෙන්න මේ පෝෂක ප්‍රදේශය මේ තියෙන. මෙතනින් තමයි මෙන්න මේ දියපාර. දැන් ඉන්නේ අපි මේ ගෙත්තම් පාන කඩේ ළඟ. අලුතෙන් නගින කෝඩු අය ගෙත්තම් කළා දිනවා පේනවා ඇති උතන අර හුදු පාට නූල් වලින්. අපි දැන් ඉන්නේ මේ ධර්මරාජ ගල කියන ප්‍රදේශයේ. මෙහි සෙල්ලිපියක් තියනවා කියනවා. මේ සෙල්ලිපි සඳහන් වෙනවා කියනවා මේ භාවනා යෝගීව වැඩ කර මේ භාවනා යෝගීව මේ වැඩම වාසය කරපු භික්ෂුවකට මේ යක්ෂයෙක් මේ පෙනී ඉඳලා තිනවා. ඒ භික්ෂුන් වහන්සේත් එක්කම වගේ රැයට තමයි මේ දෙන්නලා තින්නේ. කොහොම හරි මේ ස්වාමින් වහන්සේ හිතට ශක්තිය අරගෙන මේ යක්ෂයෙක් කතා කරලා තිනවා. ඊට පස්සේ කියලා තිනවා ඔබ වහන්සේව ආරක්ෂා කරන්න තමයි මං ඉන්නේ. මේ ඒකයි රැය කාලේ ඉඳලා දවල්ට පිටව යන්නේ කියලා. ඉතින් මේ යක්ෂයා මේ බුන්න දහමට ගොඩක් කැමති කෙනෙක් කියලා තමයි මේ සෙල්ලිපි සඳහන් වෙනවා කියලා කියන්නේ. මෙන්න මේ ධර්මරාජ ගල තමයි මෙන්න මේ උඩින් පේන්නේ ඔයගලන්ට. මේ කහ පාට බෝඩ් එකක් තියෙනවා. මේ තමයි මේ ධර්මරාජ ගල කියන්නේ. මේ දැන් මේ පිහිටි ගලේ කොටලා තින්නේ මේ. පිහිටි ගලේ තමයි පීකට පෙළ තියෙන්නේ. පඩි පෙළ. මෙතෙන්ට සිරිපාද මලු පේනවා. අර ඈතින් පේන්නේ මේ මීදුමෙන් වැහිලා තින්නේ එතන තමයි මේ තියෙන්නේ. මේ මීදුමෙන් වැහිලා තින්නේ එතන මේ දැන් චුට්ටර කලින් පෙවුණා මේ සිරිපාද කන්ද තියෙන්නේ මෙතන. දැන් තමයි සිරිපාද කන්ද පේන්න ගත්තේ අපිට. අපිට හම්බුණා ටිකක් ලොකු හැකරැල්ලෙක්. මේ තෙත් කලාපේ කඳුකර පැතිවල මේ ගා ඉන්නවා. මේ මම ගතත් එක හිතා ගන්න පුළුවන් නේ සයිස් එක. හරි ආවත් බැලුවා. අපි නම් තව යන්න තියෙනවා අපි යන් ඉස්සරහට. ඉතින් සිරිපාදේ කරුණාකරන් තව පාරවල් ගොඩක් තියෙනවා. දැන් අපි අද යන්නේ මේ පලාබද්දල මාර්ගේ. තව තියෙනවා දෙහෙන කන්ද මුක්කුවත්ත නේ සඳගල තැන්න. මේ මාර්ග කීපයක්ම තියෙනවා. මේ ගොඩක් දුෂ්කරයි. දෙහෙන කන්ද මුක්කුවත්ත මාර්ගය එහෙම මේ ගොඩක් මම දැක්ක වීඩියෝස් එක ගොඩක් දුෂ්කරයි. ඉතින් මේ පාර තමයි දැන් ගොඩක්ම යන්නේ 60 පාරේ. ඉතින් මේ පලාබද්දල සහ කුරුවිටේ රත්න මාර්ගයේ තරමක් දුර වැඩි. මෙන්න මෙතෙන්ට දැන් සිරිපාද කන්දේ උඩමළුව හොඳට පේනවා. ඒ සුදු පාටට පේන මීදුමත් එක්ක ඒ උඩමළුව තමයි හොඳට පේනවා මෙතෙන්ට අපිට. මේ දකින්නේ මේ කෙලේ හැදිලා තියෙන ලස්සන මේ ඕකිඩ් විශේෂයක්. මේකේ ගොඩක් ලස්සන මරල් වර්ග ඒ කියන්නේ ශාක වර්ගෙම ගොඩක් තියෙනවා මේ කැලේ. අපි දැන් ඉන්නේ සීත ගඟුල ළඟ. දැන් නාන්නයි ලෑස්ති වෙන්නේ මේ. වතුර පාර දිනවා සරයි සීතලයි. අපි දැන් නාන්නයි හදන්නේ. අපි දැන් නාන්නයි හදන්නේ. සීතලයි.
ආරුකු අපි දැන් සීත කකුලේ නාලා දැන් උඩට කරුණා කරන්න යන්නේ නෑවා සීතලයි සාමාන්‍ය කූල් බීම් එකක සීතල තියෙනවානේ ඔව් ඉපිසර් එකේ දැන් වගේ හරි අපි යන් උඩට දැන් අපි නාලා තේ එකක් එහෙම බීපින්ද පොඩ්ඩක් ඇඟට දිනවා පණක් චුටි දෙයක් කෑයේනේ ටික ආලා චුටි ගැන කතා නොකරමු හරි අපිට කොච්චරක් තියෙනවද තව යන්න තියෙනවා අපිට කිලෝමීටර් 4කට 4ක් 5ක් ආසන්න 4ක් 5ක් විතර යන්න තියෙනවා යන්න තියෙනවා පඩි වලින් ගත්තොත් පඩි 5000ක් පඩි 5000ක් විතර ඔව් හරි එහෙනම් අපි යන් උඩට අපි දැන් ඉන්නේ මේ ගල්වංගෙඩි ආපන ශාලාව ළඟ මෙතෙන්ට තමයි කුරුවිට පාරයි පලාවද්දර පාර එකට හම්බෙන්නේ දැන් මේ වගේ දකුණු පැත්තෙන් පේන්නේ කුරුවිට පාර මේ පලාවද්දර පාර අපි ආපු පාර ඉතින් මෙන්න මේකට තමයි මේ ගල්වංගෙඩිය කියන්නේ දැන් ඒකේ මේ වතුරත් පෙරලා මේ මිනිස්සු පඳුරු එහෙමත් දානවා ඒකට මේක තමයි මේ ගල්වංගෙඩිය කියලා කියන්නේ අපි දැන් මකර තොරණ ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මකර තොරණ මෙතෙන්ට සාමාන්‍ය උඩමලු පේනවා මේ මීදුම් නිසා තමයි පේන්නේ නැත්තේ. අපි දැන් මලුවට කිට්ටු වෙලා ඉන්නේ. අපි උදේ 10ට විතර. 10ට තමයි නගින්න පටන් ගත්තේ. දැන් 6:00මාරත් පහු වෙලා මං හිතන්නේ. මේ තව පොඩ්ඩක් නගින්න තියෙනවා. මේ ප්‍රපාතේ බෑවුම් පේනවා. අපි දැන් මලුවට ලං වෙලා ඉන්නේ. මේ අර පල්ලෙන් ලයිට් පේලියක් පේන්නේ අපි ආපු පාර. දැන් වෙලා කීයද 7යි නේ 7යි අර පල්ලෙන් පින්නේ අපි පාර ලයිට් දාලා තියෙන දිකටම එන්ට උඩමලු හොඳට පේනවා ආර්තින් දැන් අපි ගොඩක් ළඟින් ඉන්නේ බලමු zoom කරලා උඩමලු තමයි මෙතෙන්ට පේන්නේ තව ටිකයි අපි යමින් මේ පාර මේ ලයිට් දාලා තියෙන දිකට ඒ පාර දිගේ අපි යන් තියෙන්නේ අපි යන් එනවා දැන් සීතල වැඩි වෙලා තියෙන හොඳටම මේ ජර්සිහම දාගන්න හදන්නේ ඊට දාලා ග්ලව්ස් එහෙම දාලා තියෙන ගොඩක් සීතලයි දැන් පොඩි දුරක් යන්න තියෙනවා මාර්ගයේ අවසාන ආපන ශාලාව තමයි මෙතන තියෙන්නේ ඇහැල කනුව ළඟ ආපන ශාලාව දැන් අපි ඉන්නේ ඇහැල කනුව ළඟ මෙතන තමයි ඇහැල කනුව කියන්නේ මේක තමයි ඇහැල කනුව මෙතන දැන් අපි ඉන්නේ හුලං කපොල්ල ළඟ තව ටික දුරක් යන්න තියෙනවා මේ හරි බෑවුම ටිකක් වැඩි පල්ලෙන් පේනවා අපි ආපු පාර ඊට ඈතනුත් පේනවා රත්නපුර ටවුන් එකේම මේ ෆෝන් එකේ කැමරාවට පේන්නේ නැහැ මේ පල්ලෙන් ලයිට් වලින් පේන්නේ අපි ආපු පාර ඉතින් දැන් ගොඩක් ළඟයි උඩ මළුවට පේන දුරින් ඉන්නේ ඊළඟ ගොඩක් සීතලයි මේ අපි උඩට නගින නිසා මහන්සිය නිසා ගොඩක් එක දැනෙන්නේ නැහැ දැන් මේ යකඩ අත්තට එහෙම ගොඩක් සීතල වෙලා තියෙන්නේ උඩ මළුවට තව ටික දුරක් යන්න ඕනේ ඉතින් අපි වීඩියෝ කරන්න ඉතින් උඩමළුව වීඩියෝ ගත කරන්න දෙන්නේ නැහැ පොලිස් නිලධාරීතුමෙක් අපිව වැළැක්වුවා ඉතින් මේ විදිහට පලාබද්දල මාර්ගය ඔස්සේ ශ්‍රීපාද කරුණාව අපි නිමා කරනවා වීඩියෝ එකේ අඩපාඩු ඇති ඒ පිළිබඳව සමාව අයදිනවා හැමෝගෙම ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න ඉතින් තවත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු ඔබ සැමට ශ්‍රී සම්මා සම්බුදු සරණයි